අයිබෝවන් මම නීතිඥ අමන්දා ජයතුංග පහුගිය දවස්වල උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වුණානේ. ඉතින් ඒකත් එක්ක අපිට ගොඩක් දෙනෙක් කතා කරලා අහන දෙයක් තමයි ලෝයර් කෙනෙක් වෙන්න ආසයි කොහොමද ලංකාව ඇතුලේ ලෝයර් කෙනෙක් වෙන්නේ. ඉතින් අපි ලෝයර් කෙනෙක් වෙන ප්‍රධානම පාත්වේස් ගත්තොත් එහෙම අපි මේන්ලි හැමෝම දන්න එක තමයි A levels වලින් නීති පීඨයට ඇතුළත් වෙන එක. මම අද ඒ ගැන කතා කරන්න යන්නේ නැහැ. මොකද හැමෝම අවare වෙලා ඉන්න හැමෝම දන්න පාත් එකනේ ඒක. A levels ඒ අදාළ සෙට් ස්කෝර් එක අරන් තිබුණොත් ඔයාලට නීති පීඨයකට ඇතුල් වෙන්න පුළුවන්. හැබැයි එහෙම නැතුව අපි හිතමු ඔයාට A levels S3යි තියෙන්නේ නැත්නම් C2 S1කට වඩා ප්‍රතිඵලයක් තියෙනවා. අන්න එහෙම කෙනෙක්ට අර A levels pathway එක නැතුව කොහොමද අපි නීති ප්‍රවේශ විභාග කරලා නැත්නම් විදේශීය නීතිවේදී උපාධියක් කරලා නැත්නම් විවෘත විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධියක් කරලා කොහොමද ලංකාවේ ලෝයර් කෙනෙක් වෙන්නේ? ප්‍රධානම විදියට ගත්තොත් එහෙම අපි උසස් පෙළ ප්‍රතිඵල වලින් නීති පීඨයට ඇතුළත් වෙන එක ඇරුණාම නැත්නම් ආරක්ෂිත විශ්වවිද්‍යාලයට KDU එකට A level results වලින් යන එක ඇරුණාම අපිට ප්‍රධානම ක්‍රම කීපයක් තියෙනවා. පළවෙනිම හැමෝම දන්න ක්‍රමය තමයි ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ නීති ප්‍රවේශ විභාගය. ඉතින් මේ නීති ප්‍රවේශ විභාගය ගත්තොත් එහෙම ඔයාලට A level වලට C passes දෙකකුයි S pass එකක් තියෙන්න ඕනේ. වගේම O level සිංහල ඉංග්ලිෂ් කියන languages දෙකට නැත්නම් Tamil English කියන languages දෙකට C passes දෙකක් තියෙන්න ඕනේ. ඔන්න ඔය qualification එක ඔයාලට තියෙනවා නම් මේ අවුරුද්දේ අගෝස්තු ලියන entrance exam එකට ඔයාලට face කරන්න පුළුවන්. මේ දවස්වල applications call කරලා තියෙනවා. ඔයාලට ඒකට apply කරලා entrance exam එකට face කරන්න පුළුවන්. අපි හිතමු ඔයාලට C passes දෙකක් නැහැ. ඔයාලට තියෙන S passes තුනක් විතරයි. අන්න එහෙමනම් අපි කියනවා ඔයාලට ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධිය හදාරන්න පුළුවන්. එතකොට S passes තුනක් අරගෙන ඒකට O level English මොනවාත් A level English කිසිම දෙයක් බලන්නේ නැහැ. මේ මතක තියාගන්න මේ කිසිම විභාගයකට A level English බලන්නේ නැහැ. එතකොට මේ විවෘත විශ්වවිද්‍යාලයේ ඔයාට S passes තුනක් තියෙනවා නම් A level වලට ඒක විතරක් තියාගෙන ඔයාට මේ එන අවුරුද්දේ කියන්නේ 2027 පෙබරවාරි තමයි ආපහු exam එක තියෙන්නේ. අන්න ඒ exam එකට ඒ කියන්නේ අපි කියනවා LLB entrance exam එකට face කරන්න පුළුවන්. මේ LLB entrance exam එකත් law entrance exam එකත් competitive. සාමාන්‍ය law entrance exam එකකින් අවුරුද්දකට ගන්නේ ළමයි 200ක් වගේ. LLB entrance exam එකකින් සාමාන්‍යයෙන් අවුරුද්දකට ගන්නේ ළමයි 760ක් වගේ. LLB entrance නම් ලංකාව පුරාම ඒගොල්ලන්ගේ තියෙන centers වලට ඔයාට apply කරලා යන්න පුළුවන්. හැබැයි law entrance exam එකේ ඔයාට ඉගෙන ගන්න තියෙන එක තමයි එකම එක තැනයි. ඒ තමයි ශ්‍රී ලංකා නීති විද්‍යාලය. එතකොට ශ්‍රී ලංකා නීති විද්‍යාලය අපි හිතමු law entrance pass වුණොත් ඒක pass වෙලා ඔයාට internal කෙනෙක් විදියට අවුරුදු 3ක් ඔයාට ඇතුළේ study කරන්න පුළුවන්. ඇතුළේ study කරලා ඔයාට මාස 6ක apprenticeship period එක complete කළා තමයි ඔයා lawyer කෙනෙක් විදියට දියුරුම් දෙන්නේ. හැබැයි අපි හිතමු ඔයා open university එකේ bachelor of law එක තමයි කරන්නේ. ඔයාට තියෙන S passes 3යි. එතකොට S passes 3ක් තියාගෙන open university එකේ bachelor of law complete කරලා ඔයා එළියට එනකොට ඔයා ආපහු එතකොට ඔයාලට තියෙන නීතිවේදී උපාධිය විතරයි. ඔයාට නීතිඥ කියන මට්ටමට attorney at law කියන එක ගන්න නම් ඔයා ආපහු ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ final year exam එක ලියන්න ඕනේ. ඒකට ඔයාට ආපහු C2 S1ක් ඕනේ. O level English වලට සිංහල වලට C passes දෙක ඕනේ. ඉතින් මම කෙනෙක්ට recommend කරන්නේ ඔයා open university එකේ අවුරුදු 4ක් ඉගෙන ගන්න කාලය ඇතුළත Saturday Sundays ඉගෙන ගන්නේ. ඔයාට පහසු subject එකකින් A level subjects තුනක් කරලා අන්න අර කියන C2 S1 O level සිංහල English C2 දාගන්න. එතකොට ඔයාට open university එකේ degree එක complete කරලා එළියට එනකොට law college එකට එතනට enter වෙලා ඔයාට final year ලියන්න පුළුවන්. අපි හිතමු කවුරු හරි කෙනෙක්ට LLB entrance exam එක ලිව්වා ඒකත් පාස් වෙන්න බැරි වුණා. law entrance exam එක ලිව්වා ඒකත් පාස් වෙන්න බැරි වුණා. එහෙම කෙනෙක්ට පුළුවන් foreign LLB එකක් කරන්න. ඒ කියන්නේ ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ recognized university එකකින් ඔයාට පුළුවන් foreign LLB එකක් කරන්න. foreign LLB එක කරද්දිත් ඔයාට අර A level C2 S1 නැත්නම් සමහර universities වලින් S3 කරන්න දෙනවාද කියලා මම ඒක හරියටම දන්නේ නැහැ. C2 S1ක් ඇතුව ඔයාට foreign LLB එක complete කරාට පස්සේ ඔයාට ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ special entrance exam එක ලියන්න පුළුවන්. සාමාන්‍යයෙන් අවුරුද්දකට general entrance exam එකෙන් ළමයි ගන්න ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක් තමයි special entrance exam එකෙන් ගන්නවා කියලා තියෙන්නේ. එහෙම තමයි ගැසට් එකේ තියෙන්නේ. එතකොට special entrance exam එක පාස් වෙලා ඔයාට college එකේ ඇතුලේ subjects ටික complete කරලා lawyer කෙනෙක් වෙන්න පුළුවන්. මෙන්න මේ pathways තුන තමයි mainly අද වෙනකොට ඔයා උසස් පෙළ
නීති පරීක්ෂයට හරි නැත්නම් උසස් පෙළ ප්‍රතිඵල වලින් KDU එකට යන්නේ නැතුව හරි මෙතන මේ අවුරුද්දේ උසස් පෙළ කරපු කෙනෙක් වෙන්න ඕනේ නැහැ. අපි හිතමු කලින් අවුරුදු වල කරපු කෙනෙක් නැත්නම් අර ගොඩක් 2000ට ඉස්සෙල්ලා අවුරුදු වල උසස් පෙළ කරපු කෙනෙක්. අන්න ඒගොල්ලන්ට උනත් මේ ඕපන් යුනිවර්සිටි එකේ LLB එන්ට්‍රන්ස් එක නැත්නම් ශ්‍රී ලංකා ලෝ කොලෙජ් එකේ ලෝ එන්ට්‍රන්ස් එක්සෑම් එකට ෆේස් කරන්න පුළුවන්. මම ආපහු කියනනම් ලෝ එන්ට්‍රන්ස් එක්සෑම් එක තියෙන්නේ මේ අවුරුද්දේ අගෝස්තු. ඕපන් යුනිවර්සිටි එන්ට්‍රන්ස් එක්සෑම් එක තියෙන්නේ ආපහු 2027 පෙබරවාරි. ඉතින් මේ එක්සෑම්ස් දෙක ගත්තොත් මේන්ලි අපි කියනවා ඔයාට සිංහල ලැන්ග්වේජ්, ඉංග්ලිෂ් ලැන්ග්වේජ්, IQ, GK කියන ඔන්න ඔය හතර තමයි ගේම් එක තියෙන්නේ. ඕපන් යුනිවර්සිටි එකේ මේ මම කියපු විෂයන් හතරටම ඔයා එක වගේ දක්ෂ වෙන්න ඕනේ. මොකද ඒකේ ළමයි වැඩිපුර ප්‍රමාණයක් ගත්තට ඒ සබ්ජෙක්ට්ස් හතරම ලකුණු ඔයාට බලපානවා ඔයා ඒකට සිලෙක්ට් වෙනකොට. හැබැයි ලෝ කොලෙජ් එකේ එන්ට්‍රන්ස් එකේ අපිට වාසියක් තියෙනවා. ඒ තමයි සිංහල ලැන්ග්වේජ් පේපර් එකට ඉංග්ලිෂ් ලැන්ග්වේජ් පේපර් එකට ඔයාට ලකුණු 40 40 ගත්තාම ඒක ප්‍රමාණවත්. ඒකින් පස්සේ ඔයාගෙන් රෑන්ක් එක හැදෙන්නේ අර IQ සහ GK කියන පේපර්ස් දෙකට. මම ලෝ එන්ට්‍රන්ස් එක්සෑම් එකයි LLB එන්ට්‍රන්ස් එක්සෑම් එකයි කරලා දැන් අවුරුදු 9ක් 10කට ළඟයි. එතකොට ඒ කාලය ඇතුළත මේ පේපර්ස් වල ස්ට්‍රක්චර්ස් වෙනස් වෙලා තියෙනවා, එක්සෑම් ස්ට්‍රක්චර්ස් වෙනස් වෙලා තියෙනවා. හැබැයි මම කරපු කාලේ LLB එන්ට්‍රන්ස් එක මම කරේ නාවල ඕපන් යුනිවර්සිටි එකෙන්, ඒ කියන්නේ කොළඹ සෙන්ටර් එකෙන්. ඒකෙදි මම ඉහළම ලකුණක් අරගෙන එකපාරින්ම මට පුළුවන් වුණා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්න. ඒ වගේම මේ අවුරුද්දේ මට පුළුවන් වුණා ශ්‍රී ලංකා නීති විද්‍යාලයට අයිලන්ඩ් 3rd කියන රෑන්ක් එකත් එක්ක ඇතුළත් වෙන්න. හැබැයි මේ දෙකම මට නිකන් ලැබිච්ච දෙකක් නෙමෙයි. විශේෂයෙන්ම මම අදටත් ස්ටුඩන්ට්ස්ලට ගයිඩ් කරනකොට කියන්නේ ඔයා මුලින් ඉඳන් පිළිවෙලට වැඩ කරගෙන යන්න ඕනේ වගේම ඔයා කොහොමද GK improve කරගන්න ඔයාගේ GK book එක හදාගන්නේ IQ කියන්නේ මොකක්ද මම හැම වෙලෙම ස්පෙෂලි කියන දෙයක් තමයි IQ කියන්නේ mathematics නෙමෙයි කවුරු හරි හිතනවා නම් මට maths බෑ ඒක නිසා මට IQ කරගන්න බෑ එහෙනම් මට lawyer කෙනෙක් වෙන්න බෑ කියලා ඒ කතාව සම්පූර්ණ බොරු මැත්ස් කියන්නේ එකක් IQ කියන්නේ නැත්නම් සාමාන්‍ය බුද්ධිය කියන්නේ එකක්. කවුරු හරි කෙනෙක් කටුවඩ කොල පිරෙන්න IQ පේපර් එකක් හදනවා නම් මම හිතන්නේ ඒක ප්‍රායෝගික නෑ. සාමාන්‍ය බුද්ධිය කියලා කියන්නේ ඔයාට මනෝමයෙන් හදලා උත්තරයක් ගන්න පුළුවන් ඒවා. ඉතින් මේ law entrance exam එකට උනත් LLB entrance exam එකට උනත් ඔයා පිළිවෙලට වැඩ කරගෙන ගියොත් පිළිවෙලට මහන්සි වෙලා වැඩ කරගෙන ගියොත් ඔයාට මේ exams දෙකම එකපාර කරලා උනත් පාස් වෙන්න පුළුවන්. ඉතින් මේ හැම දෙයක්ම ඔයගලන්ව දැනුවත් කරන්න. විශේෂයෙන්ම කෙනෙක් හිතනවා lawyer කෙනෙක් වුණාම උසාවි ප්‍රැක්ටිස් කරන්න ඕනේ. නැත්නම් lawyer කෙනෙක් වුණාම ඉතින් කොහේ හරි කම්පැනි එකකට ජොයින් වෙලානේ වැඩ කරන්න වෙන්නේ. නෑ අපි කියනවා සාමාන්‍ය lawyer කෙනෙක්ට කරන්න පුළුවන් jobs 300ක් තියෙනවා. ලංකාවේ ඇතුලේ වගේම ලංකාවෙන් පිට ලංකාවේ ඒ කියන්නේ local clansලා වගේම ඔයාලට foreign clansලා ඉන්නත් පුළුවන්. ඉතින් ඒක නිසා හොඳට මතක තියාගන්න lawyer කෙනෙක්ට තියෙන opportunities ගොඩාක් තියෙනවා. මේ හැම දෙයක්ම දැනුවත් කරන්න. ඔයාගේ path එක කොහොමද හදාගන්නේ? ඔයා කොහොමද හොඳ motivation එකකින් වැඩ කරගෙන යන්නේ? ඔය හැම දෙයක්ම දැනුවත් කරන්න අපි හිතුවා මේ 5 වෙනි ඉරිදා, ඒ කියන්නේ අප්‍රේල් 5 ඉරිදා රෑ 7:00ට ඕගලන්ට ස්පෙෂල් සෙෂන් එකක් දෙන්න. හැමෝටම මේ සෙෂන් එකට ෆ්‍රීලි ජොයින් වෙන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යයෙන්ම කොළඹ ලෝ අකාඩමි WhatsApp නම්බර් එකට මෙසේජ් එකක් දාලා ඔයාට ඒ සෙෂන් එකට ජොයින් වෙන්න ඕනි කියලා කියන්න. 075 347 32 77 කියන නම්බර් එකට WhatsApp මෙසේජ් එකක් දැම්මහම ඔයාවත් ඒ සෙෂන් එකට අනිවාර්යයෙන්ම ජොයින් කරගනි. මොන හරි තියෙනවා නම් අනිවාර්යයෙන්ම අපේ නම්බර් එකට කෝල් එකක් දීලා අහන්න. විශේෂයෙන්ම මේ උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වීමත් එක්ක ඔයාට යම්කිසි ඩ්‍රීම් එකක් තියෙනවා නම් ඒක ඔයාගේ ඩ්‍රීම් එකක් වෙන්න පුළුවන්, ඔයාගේ පේරන්ට්ස්ලාගේ ඩ්‍රීම් එකක් වෙන්න පුළුවන්. නැත්තම් ඔයා මූණ දීපු සිද්ධියක් නිසා කවදා හරි මම ලෝයර් කෙනෙක් වෙනවා කියලා හිතාගත්ත දෙයක් වෙන්න පුළුවන්. කොහොම වුණත් මතක තියාගන්න ඔයාගේ ඩ්‍රීම් එක මොකක් වුණත් මේක සක්සස් කරගන්න ඒ තරම් අමාරු නෑ. හැබැයි පිළිවෙලට මහන්සි වෙලා මුලින් ඉඳන් වැඩ කරගෙන යන්න ඕනේ. ඒක මතක තියාගන්න කවුරු හරි කෙනෙක් හිතනවා නම් නිකන් කවුරු හරි කෙනෙක්ගෙන් ඇහුවාම ආපහු ලෝයර් කෙනෙක් වෙන්න එපා. ඒගොල්ලෝ මෙහෙමයි. නැත්තම් ලෝයර් කෙනෙක් වෙන එක එච්චර අමාරුයි. ඒක ගැන නම් හිතන්නවත් එපා. ওই වගේ දේවල් ඔයා මුලින්ම ඔලුවට දාගත්තොත් නම් ඔයාට මේ වැඩේ කරන්න හම්බෙන්නේ නැහැ. ඒක නිසා අපිට නෙගටිව් දේවල් පොඩක් පැත්තකින් අයින් කරලා විශේෂයෙන්ම මේ A levels ඉවර කරපු අයට මම කියන්නේ ඕගොල්ලන් දැන් පාඩම් කරලා මේ එක්සෑම් එකක් ප්‍රතිඵල ආව විතරයිනේ. දැන්ම වැඩ පටන් ගත්තොත් ඔයාට මේ ඩ්‍රීම් එක හොඳට සක්සස් කරගන්න පුළුවන්. මම හැම වෙලේම මගේ ස්ටුඩන්ට්ස්ලට කියන්නේ නිකන් දෙයක් පාස් වෙන කරන්න එපා. හොඳට රෑන්ක් එකක් දාන ක්ලාස් එකක් දාන වැඩ කරන්න. මම කොලෙජ් එකේ ඇතුලේ ඉන්නකොට මට අවුරුදු 3ෙම ක්ලාසස් තිබ්බා. මම ඇතුලේ ඉංග්‍රීසි මීඩියම් කරේ. හැබැයි ඒවත් එක්ක මට එළියට එනකොට හැදිච්ච ඔපචුනිටිස් ටික කියන්න බැරි තරම් ඒක වටිනවා සහ ඒක මාර දෙයක්. ඉතින් මේ දේවල් හැම දෙයක්ම අපි කතා කරමු. ඉරිද සෙෂන් එකට ජොයින් වෙන්න මොන හරි තියෙනවා නම් අනිවාර්යෙන් කතා කරලා අහන්න. හැමෝටම සුබ දවසක්. ආයිබෝවන්.